අවුරුදු කෑම මේසේ රජ්ජුරුව වගේ ඉන්න කෑමක් තමයි මේ හදන්නේ. මොනවද කියලා දන්නවද? මේ තියෙන්නේ දොදොල් හදන විදිය. ඉතින් මේක අපි දොදොල් හදන විදිය. ඉතින් මේ දොදොල හදාගන්න ඉස්සෙල්ලම අපිට ඕන කරනවා හාල් කිලෝ 1ක තෙත පිටි. ඊට පස්සේ සීනි කිලෝ 3ක් කැරමල් කරගන්න තව සීනි ග්‍රෑම් 100ක් විතර. ඒ වගේම ඊට පස්සේ ලුණු අවශ්‍ය ප්‍රමාණයට ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම ලොකු පොල් ගෙඩි 11ක් අපි මෙතෙන්දී අරගෙන තියෙනවා. ලොකු පොල් ගෙඩි 11ක කිරි. ඒ වගේම තමයි එනසල් කරල් 10ක් විතර ලොකු ඒ වගේම පොඩි ඒවා නම් ටිකක් වැඩිපුර ගන්න. ඒ වගේම මුද්දරස් පළම් රට කජු ඒවා ටිකක් අවශ්‍ය ප්‍රමාණයට ඔයාලට ගන්න පුළුවන් රස වැඩි කරගන්න. සව් ග්‍රෑම් 50ක් විතර මේක හොඳට කබලේ බෙදලා ගන්න. ඉතින් ඉස්සෙල්ලම අපි මේ විදිහට පොල් ටික මිරික ගන්නවා. ඉතින් ගාගත්ත පොල් ටික මිරික ගන්නකොට අපි මෙතෙන්දී පොල් ගෙඩිවල තිබුණු පොල් වතුර ටිකට උණු වතුර ටිකක් කලවම් කරලා ඉතින් ඒ වතුර ටික පෙරලා ඒකෙන් තමයි මිරිකලා ගන්නෙ මේ. ඉතින් පොල් ටික මිරික ගන්නකොට වතුර ගොඩාක් දාලා මිරික ගන්න එපා. වතුර අඩුවෙන් දාලා මිරික ගන්න අමාරු නම් රෙදි කෑල්ලකට හරි දාලා හොඳට කිරි ටික බේරලා එන විදිහට මිරික ගන්න. නැත්තම් ඔයාලට දොදොල හැඳි ගන්නකොට අමාරු වෙනවා. ඉතින් මේ විදිහට අපි එනසල් ටිකත් කුඩු කර ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි නම් මේ ගලේ අඹරලා අරගෙන තියෙන්නේ. ඔයාලට පුළුවන් වංගෙඩියට දාලා හරි කුඩු කරගන්න. එනසල් ඔයාලා මෙතන ගොඩාක් තියෙන්නේ මොකද ඒ වගේ රස අඩු නිසා. ඔයාලට පුළුවන් එනසල් හොඳ ලොකුවේ වගේ නම් කරල් 10ක් 12ක් කුඩු කරලා ගන්න. ඉතින් ඊට පස්සේ අපි මේ විදිහට අර සව් ටික තාච්චියකට දාගෙන ඒක හොඳට බැද ගන්නවා රන්වන් පාට වෙනකන්. ඉතින් ඒ රන්වන් පාට වෙන්න බැදගත්ත ටික අපි වෙනම අයින් කරලා තියා ගන්නවා. බලන්නකෝ ඔන්න ඔය වගේ පාටට එන තමයි අපි බැදගන්නේ. ඊට පස්සේ අපි තාච්චියක් ලිපේ තියලා ආපහු සීනි ටික කැරමල් කරගන්න යන්නේ. අපි අර වෙනම ග්‍රෑම් 100ක් ගත්තනේ. අන්න ඒ ටික මෙහෙම කැරමල් කරගන්නවා. ඉතින් ඔයාලා සීනි ටික හොඳට කළු වුණාට පස්සේ ටක් ගාලා වතුර ටිකක් උණු වතුර ටිකක් එකතු කරලා මේක හොඳටම නැත්තම් කර වුණාට පස්සේ තිත්ත වෙන්න පුළුවන් නේ. ලිපෙන් බාලා තියාගන්න ඕනේ. ඉතින් සමහර අය කෙලින්ම දොදොල් හදන තාච්චියටම දාලා මේ සීනි ටික කැරමල් කරගන්නවා. ඉතින් එහෙම ඔයාලට කැරමල් කරගන්නත් පුළුවන්. අපි මේක වෙනම හදාගන්නේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කියන්නේ කළු පාට ගතිය ඇති කියලා හිතන ප්‍රමාණයට දාලා මේකෙන් අනිත් ටික අයින් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕනේ නම් ඔක්කොම ටික දාලා සම්පූර්ණ කළු පාට කරගන්නත් පුළුවන් දොදොල. ඉතින් ඊට පස්සේ අපි මේ විදිහට තාච්චියට අර කිරි ටික එකතු කරලා පොල් කිරි ටික එකතු කරලා ඊළඟට පිටි ටික මිශ්‍ර කරගන්නවා පොල් කිරි වලට. ඉතින් මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න ඕනේ කැට නැති වෙන්න. අපි මේකට ගින්දර දාලා නැහැ. ඉතින් ඔයාලට පුළුවන් වෙනම භාජනයකට හරි දාගෙන මේ ටික මිශ්‍ර කරලා පස්සේ තාච්චියට එකතු කරන්න. ඊට පස්සේ සීනි ටිකත් එකතු කරලා මේ විදිහටම මිශ්‍ර කරගන්නවා. ඊළඟට අපි මේකට එකතු කරගන්නවා අපි අර කුඩු කරගත්ත එනසල් ටික. ඉතින් මේ විදිහට එනසල් කුඩු ටිකත් එකතු කරලා ලුණු ටිකකුත් එකතු කරගන්නවා අවශ්‍ය ප්‍රමාණයට. ඔයාලා චුට්ටක් රස බලන්න මේ වෙලාවේදී ලුණු ඇතිද මදිද කියලා. ඒ ඔයාලට දැනෙන ප්‍රමාණයෙන් ලුණු ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා අපි අර කැරමල් කරගත්ත ඒවා ටික. ඉතින් ඒකෙන් අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ඔයාලට එකතු කරගන්න පුළුවන්. මේකේ කළු පාට මදි වගේ කියලා හිතෙනවා නම් පස්සේදී ආපහු එකතු කරගන්න පුළුවන්. ඉතින් අපි මේක හැඳි ගා ගන්න මෙන්න මේ වගේ පත්තක්. ඉතින් මේක නම් සෑහෙන්න පරණ දොදොල් පත්තක්. මේක මම හිතන අවුරුදු 30ක් විතර පරණ ඇති. බලන්නකෝ ඒක ඉතින් දැක්කම ඔයාලට කියන්න පුළුවන් ඇති කොහොමද මේකේ වයස කියලා. ඉතින් ඊට පස්සේ මේ විදිහට ලිප ගින්දර පත්තු කරලා තාත්තා ඉතින් ලිපට වැඳලා එහෙම තමයි මේ වැඩේ පටන් ගන්න යන්නේ. ඉතින් දොදොල් හැඳි ගන්න වැඩේ ලස්සනටම කරන්නේ තාත්තා. ඉතින් තාත්තා හදන දොදොල් එක තමයි මම ආසාවෙන්ම කන්නේ. මොකද කොහේ ගිහිල්ලා කෑවත් ඉතින් තාත්තගේ දොදොල් එකේ රස අනිවාර්යෙන් මතක් වෙනවා. මොකද එයා ඒක හදන්නේ විශේෂ ක්‍රමයකට. ඉතින් මේ විදිහට දොදොල් හදන අය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. වෙනස් විදිහට හදන අයත් ඒ වගේම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් දැන් ටික ටික මේක ඝන වේගෙන එනවා. දොදොලක් හැඳි ගන්න පටන් ගත්ත වෙලේ ඉඳන් දොදොල ලිපෙන් බානකම් හැඳි ගන්න එක නතර කරන්න බෑ. ඉතින් මේකත් අපි මාරුවෙන් මාරුවට හැඳි ගාගෙන යනවා. ඉතින් සාමාන්‍යයෙන් අපිට දොදොලක් හැඳි ගා ගන්න මේ විදිහට හැඳි ගා ගන්න අපිට පැය දෙකමාරක් තුනක් විතර මේ දොදොල හිමීට අපි හැඳි ගා ගන්නවා. ඉතින් අඩිය අල්ලන්නේ නැති වෙන්න ඔයාලා පරිස්සමට මේක හැඳි ගා ගන්න ඕනේ. සෑහෙන වෙලාවක් ඉතින් ඔයාලා පරිස්සමට හැඳි ගා ගන්න ඕනේ දොදොලක් හැඳි ගන්නකොට. ඉතින් මේ පේනවා ඇති ඔයාලට මේකේ බුබුලු දානවා. ඒ බුබුලු දානකොට ඇඟට ඉහෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ දොදොලක් හැඳි ගන්නවා නම් ඔයාලා සරමක් වගේ නැත්තම් එවන දිගට දෙයක් මොනවා හරි ඇඳගෙන ඉන්න
මේක අය මං අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දොදොල් හැඳි ගාලා තියෙන අය දන්නවා ඇති. ඉහෙනවා විශේෂයෙන්ම තව චුට්ටක් මේක කර වෙනකොට තෙල් මතුවෙන්න පටන් ගන්නවා. එතකොට කොහොමත් තෙල් ටිකක් එහෙම ඇඟට ඉහෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පරිස්සමෙන් හැඳි ගන්න ඕනේ. ඒ වගේම තමයි තෙල් මතුවෙනකොට දොදොල් එක නිකම්ම තාච්චියේ එහෙට මෙහෙට පැද්දිලා යනවා. ඒ නිසා බොහොම පරිස්සමෙන් හැඳි ගන්න ඕනේ. නැත්තම් හයියෙන් හැඳි ගන්න කියලා මුළු දොදලම එළියට වැටෙන්නත් පුළුවන්. ඉතින් දොදොල් හැඳි ගාලා තියෙන අය දන්නවා මෙහෙම වෙන්න පුළුවන් කියලා. ඉතින් බලන්න දැන් ටික ටික මේක ඝන වේගෙන යනවා. ඉතින් අපි මේ හැඳි ගාන එක චුට්ටක්වත් නතර කරන්න බෑ. මේ විදිහට හැඳි ගාගෙනම ඉන්න ඕනි. බලන්නකෝ දැන් දොදොල් එක මාරම සුවඳක් එන්නේ මේ වගේ වෙලාවට. ඉතින් බලාගෙන ඉන්න බෑ. මේකට අත දාලා කන්න හිතෙන තරම් සුවඳක් එනවා. ඉතින් ඒ වගේම තමයි ඔන්න තව චුට්ටකින් මේකේ තෙල් මතුවෙනවා බලන්න පුළුවන්. ඔය තෙල් මතුවෙන්නේ. ඉතින් මේක හැඳි ගාන එක අපි නතර කරන්නේ නැහැ. මේ විදිහට තව ටිකක් හොඳට තෙල් මතුවෙන්න අපි මේක හැඳි ගා ගන්නවා. ඔයාලට පේනවා ඇති මේකේ තෙල් ලිහෙන්න පටන් ගන්නවා. ඒ නිසා බොහොම පරිස්සමෙන් හැඳි ගන්නකොට හැඳි ගන්න ඕනේ. නැත්තම් කකුල් එහෙම පුච්ච ගන්නයි වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි මේක රස කරගන්න එකතු කරගන්න දේවල් ටික. මුද්දරස් පළම්, කජු, සව්වැට ටික, ඒ වගේම රට කජු ටිකකුත් තියෙනවා. ඉතින් අපි මේක බාන්න කිට්ටු වෙනකොට තමයි ඒ ටික එකතු කරගන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේ තෙල් එකතු වෙනවා. ඉතින් මේ එකතු වෙන තෙල් අපි මේ විදිහට අයින් කරගන්නවා. ඉතින් ඔයාලට හැන්දක් පාවිච්චි කරන්න පුළුවන් මොකක් හරි වාජනයක් එක්ක මේ විදිහට තෙල් ටික අයින් කරගන්න. ඉතින් මේ එකතු වෙන තෙල් අපිට කෑමට උනත් ගන්න පුළුවන්. මේ වගේ පැණි රසක්වත් මොනවත් එකතු වෙලා නැහැ. මේක මාරම සුවඳයි. ඉතින් මේ වෙලාවට දොදොල් එක දැන් ඉතින් ඇත්තටම දැන් උනත් මේක ලිපෙන් බා ගන්න පුළුවන් අපිට. හැබැයි මේක තව ටික වෙලාවක් අපි තියෙනවා. ඉතින් මාරම සුවඳක් ඇත්තටම දැන් එන්නේ. ඉතින් ওই විදිහට අපි තෙල් ටික අයින් කරලා කීප වතාවක්ම මේ විදිහට අයින් කරන්න වෙනවා. සමහර වෙලාවට දොදොල් හැඳි ගන්නකොට මෙච්චර තෙල් මතුවෙන්නේ නැති වෙලාවලුත් තියෙනවා. එහෙමත් වෙන්න පුළුවන්. ඉතින් අපි දොදොල් එක ගොඩාක්ම කළු කරගන්නේ නැහැ. ඉතින් මේ අපේ තාත්තා හදන විදිය. ඉතින් ඔයාලා හදන විදිහවල් වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක අපි හදන විදිය. ඉතින් මේ විදිහට දොදොල් කන්නත් ආසාය ඇති. අනිවාර්යෙන්ම ඔයාලා හදලා බලන්න. මේ විදිහට වෙනස් විදිහට හදන අය ඉන්නවනම් මේ විදිහට හදලා බලන්න. මේ විදිහට හදපුවම දොදොල් එක ගොඩක්ම රසයි. ඉතින් ඒ වගේම තමයි මේක තියාගන්නත් පුළුවන් දවස් කිහිපයක්. දැන් අපි මේකට එකතු කරගන්නවා අර අපි කබලේ පැදගත්ත සව් ටික, ඒ වගේම රට කජු ටික, කජු ටික. ඉතින් ඒ ඔක්කොම මුද්දරස් පළම් ටික මේ විදිහට එකතු කරගන්නවා. මොකද අපි දොදොල බාන්න කිට්ටු වෙලා තමයි මේ දේවල් ටික එකතු කරගන්නේ. ඊට පස්සේ අපි හොඳට මේ ටික මිශ්‍ර කරගන්නවා. ආපහු දොදොල හොඳට හැඳි ගා ගන්නවා. ඉතින් මේ ඔක්කොම එකතු වුනහම ගොඩක්ම රසයි. මේවා ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයෙන් දාගන්න පුළුවන්. ඔයාලට තවත් ඉතින් ඔය නට්ස් වර්ග එහෙම එකතු කරගන්න පුළුවන් ඕන නම්. ඒ වුණාට ඉතින් මේ එකතු කරලා තියෙන දේවල් හොඳට මැති මේකේ රස වැඩි දියුණු වෙන්න. ඉතින් ගොඩක් වෙලාවට කජු ටිකක් වැඩිපුර එකතු කරන්න පුළුවන් නම් ගොඩක්ම රසයි. ඉතින් ඒක මම ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ ඔයාලට. ඒ වගේම කජු ටිකක් පියලි කරලා වෙනම තියාගන්න. මොකද අපි මේක ලිපෙන් බාගත්තට පස්සේ ටිකක් උඩින් තියාගන්න පුළුවන්. එතකොට හරිම ලස්සනයි මේක උඩින් දාගත්තාම. බලන්නකො දොදොල් එකේ තියෙන ලස්සන කොහොමද කියලා. ඉතින් තවමත් තෙල් ගොඩාක් එකතු වෙනවා. ඉතින් මේ තෙල් ටික අපි අයින් කරගන්න ඕනි. ඊට පස්සේ අපි මේක දැන් ලිපෙන් බා ගන්න යන්නේ. මේ විදිහට අපි අරගෙන තියෙනවා තැටියක්. ඉතින් මේ තැටියට මේ විදිහට අපි බා ගන්නවා. අයින් කර ගන්නවා. පත්තෙන් දා ගන්නවා. ඉතින් එහෙම දාගෙන මේක අපි ඕනි ප්‍රමාණයට උණුවෙන්ම දාගන්නත් ඕනි. මොකද නැත්තම් අපිට පස්සේ මේක වෙන් කරගන්න බෑ. මොකද එහෙම්මම ගුලි වෙනවා. ඒ නිසා අපි ඉක්මනටම උණුවෙන් මේක තැටියකට දාගෙන අපිට අවශ්‍ය ප්‍රමාණය උසට අපි මේක තුනී කරගන්නවා. තුනී කරගෙන අපිට පුළුවන් මේකේ උඩට මොනවා හරි ලස්සනට අර කජු පියලි ටිකක් නැත්තම් මේකෙන් ලස්සනට තියාගෙන යන්න පුළුවන්. මේ අපි පාවිච්චි කරලා තියෙන අමුද්‍රව්‍ය වලම ප්‍රමාණයන් ටික ටික අඩු කරලා ඔයාලට ගෙදරදී හදාගන්න පුළුවන් හිමීට පොඩි දොදලක් හදලා බලන්න. අනිවාර්යෙන් මේ විදිහට හදන දොදොල් එක ගොඩක්ම රසයි. ඉතින් අපි හදන දොදොල් එක ගොඩාක්ම කළු පාට නැහැ. මොකද අපි ආසයි ටිකක් මේක මේ වගේ පාටකින් තියෙන ටිකක් තද දුඹුරු පාටකින් වගේ තියෙන තමයි අපි ගන්නෙ. ඔයාලට ඕන නම් තව ටිකක් සීනි කළු කරලා මේක කළු පාටට ගන්න පුළුවන්. හැබැයි අපි මේ විදිහට තියෙනවට ආසයි දොදොල් එක. අනිත් එක මම ගොඩක් වෙලාවට ආස නැහැ දොදොල
අර හයියට තියෙන්නේ. අන්න ඒ විදිහට තියනවට කැමති නැහැ. ඉතින් මේ විදිහට ටික වෙලාවක් මේක අපි නිවෙන්න තියලා දොදොල් ටික කපා ගන්නවා. ඉතින් බලන්නකෝ තියෙන ලස්සන කොහොමද කියලා. මේක හරිම සුවඳයි. ඒ වගේම තමයි රසයි. ඉතින් දොදොල් එක මම අර කිව්වේ මෙන්න මේ වගේ තියෙන්න ඕනේ. අර ටිකක් හයියට තියෙනවට මම ඉච්චර කැමති නැහැ. එහෙම තියෙන දොදොල් කන්න කැමති ගොඩක් අය ඇති. හැබැයි මම නම් ආස මෙන්න මේ වගේ හදන දොදොල් එකට. ඉතින් මේක අපේ තාත්තා පුරුදු කරපු දෙයක්. මොකද එයා මේ විදිහට තමයි දොදොල් හදන්නේ. මේක හරිම රසයි. ඉතින් දැන් ඔයාලට පුළුවන් මේක අවශ්‍ය ප්‍රමාණයට කෑලි වලට කපා ගන්න. ඉතින් මේ විදිහට දොදොල් හදලා නැති අය අනිවාර්යෙන් try කරලා බලන්න. මේක මාරම රසයි. මේ රෙසිපිය හරියටම හරි ඔයාලට කිසිම කරදරයක් නැතුව හදා ගන්න පුළුවන්. මම නම් දොදොල් කෑල්ලක් කාලා කහට කෝප්පයක් රස බලන්න යන්නේ. එහෙනම් සුබ